චූටි ඔලී මැනික තාම නිදී. එයාව රෙඩි කරා මං ඒත් එයාට නිදි මත ඇවිල්ලා නිින්ද ගියා. එයා නිදාගෙන නැගිටිනකන් ඉන්න ඕනි ඉතින් මම කොහේ යන්නත් පවුනේ. හයි. හෙට වෙසක් පොය. වෙසක් පොයවල් දෙකක් තිබ්බනේ මේ මාසේ. කොහොමද කමන්නේ හෙට තමයි හැමෝම වෙසක් සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් අපි දැන් යන්න හදන්නේ වෙසක් කූඩු ගන්න. එතකොට ඔය තියෙනවනේ ඉතින් වෙසක් සැරසිලි ගොඩාක් චූටි ඔලිනට දැන් තේරෙනවා. ගිය අවුරුද්දේත් එයා වෙසක් කූඩුවක් අල්ලගෙන නැගලුවා. උනාට මේ දැන් එයාට හොඳට තේරෙනවා. කියනවා කලර්ස් ටික අවුරුදු 3ක්නේ දැන් හොඳට තේරෙනවා. ඉතින් එයා තාම දොයි. එයා නැගිට්ටට පස්සේ එයත් එක්කම ගිහිල්ලා එයා ආස විදිහේ දේවල් ටිකක් අරගෙන ඇවිල්ලා සරසන්න ඕන ඉස්සරහා. මොකද එයා දැක්ක ගෙවල් දෙක තුනක් රෙඩි කරලා තියෙනවා. කූඩු එහෙම එල්ලලා මමත් වෙසක් කූඩු නම් ගෙනාවා. ඒත් තව වෙසක් කූඩු ටිකක් ගේන්න ඕනේ. අපි බලමු එයාත් එක්ක ගිහිල්ලා මම කොහොමද අද දවස කියවන්නේ කියලා. මොකද දැන් උදේ තාම 10:40යි. එයා තව චුට්ටකින් නැගිටිනවා. ඒ නැගිටට පස්සේ එයා මම රෙඩි කරලා තියෙන්නේ. නින්ද ගියා. සමනිය නින්ද ගියාට පස්සේ මම හැරවගෙන ගමන් එක්කන් යන්නේ. එතකොට හරි කරදරයි. එයා නැගිටිට පස්සේ අපි යමු එයාත් එක්කම වෙසක් එකට ලස්සන සැරසිලි ගන්න. සුදු පුතේ. වෙසක් කූඩු ගෙන්න යනවා තම්මිත් එක්ක. ඈ? ඔය අරගෙන ආපු කූඩු ටික කැඩුවා. දැන් අපි ගිහින් අලුත් කූඩු ටික අරන් එමුද? පාට. සසර ගනු දෙනු ඉවර වෙනකම් නුඹම විතරක් පතන්නම්. හැබැයි යට රැලි ටිකක් නැහැ. මේ හැම එකටම එයා පෑනෙන් ඇනලා නේ. මේක නම් ටිකක් තියෙනවද බලන්න. ඔච්ච එකක් බඳන්නේ යන්නේ කුඩු ගේන්න. අයිඩා අරක කැව් මේ කැඩුවේ මොකද්ද කැඩුවේ? ඔව්. කුඩු දෙක කැඩුවේ මං. ඕලි තමා හොදමට කැඩුවේ. ඔය අස කලයක මොකද්ද පුතේ? ඔයාට දැන් කූඩුවක් ඕනේ. මොන කලයකද? මේ වොච් එකේ මේ කෑල්ලක් මදි වෙලා. මදි වෙලා? හරි. ඔයාට දැන් ඕනේ පින්ක් කලර් කූඩුවක්ද නැත්නම් මොකක්ද ඕන කලයක? Which one you want? කලයක කියන්න මට. pink? කලර්. ඇහුන්නේ? පින්ක් කලර්. හරි අපි අරන් එමු. ලස්සනට එල්ලමු ගෙනල්ලා. yellow කලර්. yellow කලර් දාන්නේ? pink කලර් එපාද? එපා. අපි ගමු එහෙනම්. අපි ගිහින් කූඩු අරන් එන්නම් කියන්නේ. අපි ගිහින් කූඩු අරන් එන්නම්. අපි ආව ලොකු වෙසක් කූඩු කඩනවා. මෙතන ලස්සනව ගොඩාක් තියෙනවා. කූඩු. දැන් මට ඕනේ yellow කඩව කූඩු ගමු. මට කූඩු අරන් දුන්නා. මොකක්ද ඕනේ? මොන වෙසක් කූඩුද ඔයාට ඕනේ? මට මෙතනින් පෙන්නන්න කොකද ඕනේ කියලා. මේකද? කොයි එකද ඕනේ? ඒකට කියන්නේ අටපට්ටම කියලා. මොකද? අටපට්ටම. ඔය අතරින් යන්න බෑ. කුල දරු ගැබක් පිළිසිඳී තියෙන්නේ. මෝඩි කරගෙන yellow දෙකයි pink දෙකයි ගමු. බලාකුණාය දුමීටපත් yellow විතරද ඕනේ? සාදුලාදු පවත්වන අර සූදානම් එහෙනම් අම්මා pink දෙකක් ගන්න, ඔයා yellow දෙකක් ගන්න. එහෙම කරුවද?
ඊට පස්සේ අපි දෙන්න කුඩුත් අරගෙන කීල්ස් එකට යන්න උවමනාව තිබුණා. එතෙන්ට ගිහිල්ලා බඩු වගේක් ගත්තා. පේනවනේ මේ කොහේ ගියත් මෙන්න මේ බෝනික්ක මගේ තාත්තා ගෙනා මේක රටින් ඉඳලා ඉන්න පුරේ දවස්වල. ඒක අරගෙන තමයි කොහේ ගියත් යන්නේ. කොච්චර ලස්සන බෝනික්ක හිටියත් චූටි වලිනට මෙන්න මේ බෝනික්ක අරගෙන තමයි හැම තැනම යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට බඩු ටිකත් අරගෙන අපි දෙන්නම් ගෙදර ආවා. මෙන්න මෙතන තොරණක් තියෙනවා. හරි. තොරණක් දැක්කත් නාට්ටාල නැති. බල්බ් දාලා නැති තොරණක් බලලා ඇවිල්ලා තොරණ බල්බ් දාලා එක කියව ඉන්නවා. ওই ටිකත් අහගෙන මේ ටික දැන් මෙතන උඩට ඉල්ලන්න ඕනේ. ওই විදිහට තමයි අද වැඩ ටික උනේ. එහෙනම් ආයි වීඩියෝ එකක් දාන්න මේ ටික එල්ලලා ලස්සනට මේ රෙඩි කරාට පස්සේ. See you guys. මේන් පෙන්න. දිලෙන් ඔබේ ගුණමූදේ වෙන්දිම් ඔබේ දම්සාගේ වදින් වදින් ඔබ පාදේ තිලුවක බුදු සමිදේ